ජීවිතේ කිසිම මොහොතක මෙවන් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න වේවි කියලා එයාලා කිසිම දවසක හිතන්න නැතුව ඇති. මේ කියන්න හදන්නේ හද රිදවන ඒ කතාවයි. පැලවත්ත නෙළුව ප්‍රධාන මාර්ගයේ 7 කණුව පන්සල ආසන්නයේදී අද පස්වරුවේ මාරක රියානතුරක් සිදුව තිබෙනවා. ත්‍රිරෝද රථයක් සහ තේදළු රැගෙන යන ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වූයේ. අනතුර හේතුවෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර අතර එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ නෙළුව කළුබෝවිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි මව සහ 27 හැවිරිදි දියණියයි. මේකනම් හිතට ගොඩක්ම දැනුණා. එක පන්තියේ එකට ඉගෙනගත් එකෙක් අද කාටත් නොකියම යන්න ගිහිල්ලා අම්මත් එක්කම සුබ ගමන් රත්තරන්. ඒ අනතුර වුණ තැන බලන්න බැරි තරමටම ට්‍රීවිල් එක කුඩුපට්ටම් වෙලා මොනා කියන්නද කියලා තේරෙන්නේ නැහැ. උඹ නැති අඩුව අපිට හැමදාම දැනෙයි.